ඉතින් අපි අද කතා කරමු මොකක්ද මේ ඇනුවල් රිටර්න් එකක් එහෙම නැත්නම් ෆෝම් 15 එකක් කියන්නේ කියලා. ෆෝම් 15 එහෙම නැත්නම් ඇනුවල් රිටර්න් එකක් කියලා කියන්නේ සරලවම කිව්වොත් ව්‍යාපාරයේ වර්තමාන හිමිකාරීත්වය එහෙම නැත්නම් වර්ෂයක් පාසාම ව්‍යාපාරයක් ඇතුලේ සිද්ධ වෙච්ච සෑම වෙනස් වීමක්ම පිළිබඳව අපි ROC එකට කරන අප්ඩේට් කිරීමක්. මේකෙදී ප්‍රධාන වශයෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලයේ වෙනස් වීමක් වුණා නම් ෂෙයා හෝල්ඩර්ස්ලගේ වෙනස් වීමක් වුණා නම් ෂෙයා ඉෂුව එකක් වුණා නම් මෙන්න මේ වගේ දේවල් හැමදේම ඇතුළත් කරලා අපි ROC එකට සබ්මිට් කරන ඩොකියුමන්ට් එකට තමයි අපි කියන්නේ ෆෝම් 15 එහෙම නැත්නම් ඇනුවල් රිටර්න් එකක් කියලා. හරි. දැන් ඔයාලා දන්නවා මොකක්ද ඇනුවල් රිටර්න් එකක් කියලා කියන්නේ කියලා. ඊළඟට අපි බලමු මේ ඇනුවල් රිටර්න් එකෙන් එහෙම නැත්නම් ෆෝම් 15 ඩොකියුමන්ට් එකෙන් අපි ROC එකට සබ්මිට් කරන ඩීටේල්ස් මොනවද කියලා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරයේ නම, රෙජිස්ට්‍රේෂන් නම්බර් එක, අධ්‍යක්ෂක මණ්ඩලය පිළිබඳ විස්තර, ෂෙයා හෝල්ඩර්ස්ලා පිළිබඳ විස්තර, ඊට අමතරව අර මම කලින් කිව්වා වගේ ව්‍යාපාරයේ වර්ෂයක් ඇතුළත සිද්ධ වෙච්ච සෑම වෙනස් වීමක්ම අපි මේ ඇනුවල් රිටර්න් එහෙම නැත්නම් ෆෝම් 15 ඩොකියුමන්ට් එක හරහා ROC එකට දැනුම් දීමක් සිදු කරනවා. ඊළඟට අපි බලමු මේ ඇනුවල් රිටර්න් එක එහෙම නැත්නම් ෆෝම් 15 ඩොකියුමන්ට් එක සබ්මිට් කරන්න ඕනේ කාලවකවානුව ගැන. මේ ඇනුවල් රිටර්න් එහෙම නැත්නම් ෆෝම් 15 ඩොකියුමන්ට් එක කම්පැනි එක රෙජිස්ටර් කරලා මුල් මාස 18 ඇතුළත ෆස්ට් ඇනුවල් රිටර්න් එක ඔයාලා ROC එකට සබ්මිට් කරන්න ඕන. දෙවෙනි ඇනුවල් රිටර්න් එක ෆස්ට් ඇනුවල් රිටර්න් එකෙන් පස්සේ මාස 15ක් ඇතුළත සබ්මිට් කරන්න ඕන. මේ විදිහට හැම අවුරුද්දක් පාසාම නියමිත කාලයේදී මේ ඇනුවල් රිටර්න් එක ROC එකට සබ්මිට් කරන එක බොහොම වැදගත්. හිතන්න ඔයාලට නියමිත කාලවකවානුවේදී මේ ඇනුවල් රිටර්න් එක සබ්මිට් කරගන්න බැරි වුණා කියලා. එහෙම වුණොත් ඔයාලට කම්පැනි එකක් වශයෙන් ලක්ෂ 10ක් වෙනකම් දඩ මුදලකුත් ඩිරෙක්ටර්ස්ලට 50000ක් වෙනකම් දඩ මුදලකුත් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි නියමිත කාලයේදී ෆෝම් 15 එහෙම නැත්නම් ඇනුවල් රිටර්න් එක සබ්මිට් කරන එක. ඉතින් මේ ෆෝම් 15 එහෙම නැත්නම් ඇනුවල් රිටර්න් ඩොකියුමන්ට් එක සබ්මිට් කරන එක ඔයාලගේ කම්පැනි එකට හැසල් ෆ්‍රී කිසිම කරදරයක් නැතුව කරගන්න ඕන නම් ඇක්ෆින් අපිට කතා කරන්න.